Charith Malikarakchi, CM Economics. ආර්ථික විද්‍යාව විෂයක් විදියට හදාරන ඕනෑම කෙනෙක්ට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මේ වීඩියෝ එක නැරඹීමේ හැකියාවක් තියෙනවා. අපි යමු වීඩියෝ එකට නම්‍යතාවය කියන මාතෘකාව යටතේ. right. මුලින්ම බලමු අපි මොකද්ද මේ නම්‍යතාවය කියන්නේ කියලා. බලන්න මේකට නිර්වචනයක් මම දීලා තියෙනවා. ස්වායත්ත විචල්‍යයක ඇතිවන වෙනසකට ප්‍රතිචාර වශයෙන් පරායත්ත විචල්‍යය දක්වන සංවේදීතාවයේ තරම මනින දර්ශකය අපි කියනවා නම්‍යතාවය කියලා. ස්වායත්ත විචල්‍යයක් වෙනස් වෙනකොට පරායත්ත විචල්‍යය ඊට දක්වන සංවේදීතාවය නැත්නම් ඊට දක්වන ප්‍රතිචාරය මනින්නේ මොකකින්ද? නම්‍යතාවය. එතකොට විචල්‍ය දෙකක් අතර සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. ධනශ්‍රිතික සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඍණ ශ්‍රිතික සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. මේ ඕනෑම ශ්‍රිතික සම්බන්ධතාවයකදී නම්‍යතාවය කියන එක අපිට ගණනය කරන්න පුළුවන්. බලමු අපි ඒ වගේ අවස්ථාවන් බලන්න. පරායත්ත විචල්‍ය, ශ්‍රිතික සම්බන්ධය සහ ස්වායත්ත විචල්‍ය. එහෙමනම් ස්වායත්ත විචල්‍ය වෙනස් වෙනකොට තමයි මේ පරායත්ත විචල්‍ය වෙනස් වෙන්නේ. right. බලන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා. සැපයුම් නම්‍යතාවය. සැපයුම් නම්‍යතාවය ගත්තාම මේකේ තියෙන සම්බන්ධතාවය තමයි සපයනු ලබන ප්‍රමාණය සහ ඒ ප්‍රමාණය තීරණය කරන මෙන්න මේ සැපයුම් තීරක ටික. එහෙමනම් මෙතනදී සපයනු ලබන ප්‍රමාණය පරායත්ත විචල්‍ය වෙනවා. ඒ වගේම සැපයුම් තීරක ටික ස්වායත්ත විචල්‍ය වෙනවා. එහෙමනම් ස්වායත්ත විචල්‍යයක් වෙනස් වෙනකොට පරායත්ත විචල්‍ය ඊට දක්වන සංවේදීතාවය අපිට සැපයුම් නම්‍යතාවයෙන් ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මිල සහ ප්‍රමාණය කියන එක ගත්තාම මිල ප්‍රමාණයත් අතර මෙන්න මේ මිල සහ ප්‍රමාණය අතර මිල අරගෙත්තොත් මිල සහ ප්‍රමාණය අතර ධන සම්බන්ධතාවයක් තියෙයි කියලා මෙන්න මේ රූප සටහන බැලුවම ඔයාලට අවබෝධ වෙන්න ඕන. right. තවත් අවස්ථාවක් තමයි ඉල්ලුම් නම්‍යතාවය. බලන්න ඉල්ලුම් නම්‍යතාවය ගත්තාම පරායත්ත විචල්‍ය වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය, ස්වායත්ත විචල්‍ය වෙන්නේ ඉල්ලුම් තීරක ටික. එහෙමනම් මේ ඉල්ලුම් තීරකයක් වෙනස් වෙනකොට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය කොච්චර වෙනස් වෙනවද කියලා ගණන් බලන එකට තමයි අපි කියන්නේ මෙන්න මේ ඉල්ලුම් නම්‍යතාවය කියලා. එතකොට ඉල්ලුම් නම්‍යතාවය ගත්තාම අපිට පුළුවන් මිල සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය ගණනය කරන්න. ඒ වගේම සම්බන්ධිත භාණ්ඩ මිල සහ ප්‍රමාණය අතර සම්බන්ධතාවය, ඒ වගේම ආදායම සහ ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය මේ ඉල්ලුම් නම්‍යතාවය යටතේ අපිට ගණනය කරන්න පුළුවන්. එහෙමනම් ඉල්ලුම් තීරකයක් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඊට ප්‍රතිචාරීව කොච්චර වෙනස් වෙනවද කියලා අපි ඉල්ලුම් නම්‍යතාවයෙන් ගණනය කරනවා. මෙතන අපි ඉල්ලුම් තීරකයන්ගෙන් මිල කියන එක අරගෙන බලන ප්‍රස්තාරයක් ඇඳලා තියෙනවා. මෙතන ගණිතමය වශයෙන් නිවැරදි ප්‍රස්තාරයක්. ස්වායත්ත විචල්‍ය මෙතන පෙන්නලා තියෙනවා. පරායත්ත විචල්‍ය මෙතන පෙන්නලා තියෙනවා. එහෙමනම් මේ විචල්‍යයන් දෙක අතර තියෙන ඍණ ශ්‍රිතික සම්බන්ධතාවය තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. පහළට බෑවුම් වන රේඛාවකින් හිමකට වක්‍රය. right. ඊළඟට තවත් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් තැනක් තමයි මේ මුදල් ඉල්ලුම සහ ආදායම කියන දෙක අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මුදල් ඉල්ලුමත් ආදායමත් අතර ධනශ්‍රිතික සම්බන්ධතාවයක් තියෙන. එතකොට ආදායම වැඩි වෙන්න මුදල් ඉල්ලුම වැඩි වෙනවයි කියන එකයි මෙතන තියෙන අදහස. එහෙමනම් පරායත්ත විචල්‍ය වෙනවා මෙතන මුදල් ඉල්ලුම, ඒ වගේම ස්වායත්ත විචල්‍ය වෙනවා ආදායම කියන එක. එහෙමනම් ආදායම කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වෙනකොට
පරායත්ත විචල්්‍යය වන මුදල් ඉල්ලුම කොච්චර වෙනස් වෙනවද කියලා ගණන් බලන්න පුළුවන් අපිට මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාවේ. එහෙමනම් පැහැදිලි වෙන්න ඕන මෙතෙන්දී නම්‍යතාවය කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍යය කිසියම් ප්‍රමාණයකින් වෙනස් වෙනකොට පරායත්ත විචල්්‍යය ඊට දක්වන සංවේදීතාවය. එහෙමත් නැත්නම් ස්වායත්ත විචල්්‍යය කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුණාම පරායත්ත විචල්්‍යය කොච්චර වෙනස් වෙනවාද කියලා ගණන් බලන දර්ශකය තමයි මෙන්න මේ නම්‍යතාවය කියලා කියන්නේ. එහෙමනම් නම්‍යතාවය මයින් අපිට සූත්‍රයක් භාවිතා කරන්න පුළුවන් මේ විදිහට ස්වායත්ත විචල්්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස ඉතින් යටට දාලා පරායත්ත විචල්්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස ඉතින් උඩට දාලා අපිට මේ වගේ සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් පරායත්ත විචල්්‍යයේ ප්‍රතිශතාත්මක වෙනස ස්වායත්ත විචල්්‍යයේ ප්‍රතිශතාත්මක වෙනසින් බෙදුවාම අපිට නම්‍යතාවය නැත්නම් නම්‍යතා සංගුණකය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් ස්වායත්ත විචල්්‍යය කිසියම් ප්‍රතිශතයකින් එහෙමත් නැත්නම් ස්වායත්ත විචල්්‍යය 100%කින් වෙනස් වෙනකොට පරායත්ත විචල්්‍යය කොච්චර ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියලා අපිට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ නම්‍යතාවය කියන එකේ. අපි ඊළඟට කතා කරමු ඉදිරි වීඩියෝ වලදී මේ නම්‍යතාවයේ විවිධ ප්‍රභේද ගැන. Thanks for watching.